යොදුන් ගනම් බුදුන්ගේ සසන අද වෙලා තියෙන්නේ කුණුහැල් බඩුවක්. විනය කියන්නේ පොතේ තියෙන වචනයක්. පුද්ගලයෙක්ගේ ලොකු තනතුරුවලට බැඳුණු වංචාවක්. අටම ස්ථානාධිපති කියලා ගෞරවය දෙනවා. බලදැරියකට අත දාලා විනය කඩනවා. සීලය කියන්නේ බොරුවක්ද හිමිවරුන්ට. දවල්ට දේශනා කියලා රාත්‍රියට හබරාද. පැලපත්තු ගෙදරට ගිහින්නේ සිල්වත් බවක්. ඇතුලේ තියෙන්නේ කාමය ගින්නන්. මහානායක අනුනායක බලපතල හිමිවරු විනය කඩන්නේ හොයාලට නීතිය වනස්ද. විනය කොහෙද මේ සසන විනය ළමුන්ගේ කඳුළු මත ගොඩ නැගුණුත ඇගුණු තනතුරු. සදාචාරය කියන්නේ පොතේ තියෙන වචනයක්. රටේ සසන බියන්නේ කුණුහැල් බඩුවක්. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. බුදුන් වහන්සේ කිව්වේ කරුණාවෙන් ආරක්ෂා කරන්න. ඔයාලා කරන්නේ ළමුන්ට බලපෑම් කරන්න. රතනත්‍රය ගැන දේශනා කියනවා ටීවී එකේ. පස්සෙන් ළම රැකවරන අයට යනවා පොලිස් එකේ. සංඝය කියන්නේ සුදු වූ පිරිසක්. අද තියෙන්නේ බලය තියෙන අයගේ ආරක්ෂාවක්. සමනලි කිව්වා තනතුර වෙන් කරන්න. ඔයාලා කියන්නේ නීතිය දක්වා බලන්න. විනය කොහෙද මේ සසනේ විනය ළමුන්ගේ කඳුළු මත ගොඩ නැගුණු තනතුරු. සදාචාරය කියන්නේ පොතේ තියෙන වචනයක්. රටේ සසනේ තියෙන්නේ කුණුරැල් බඩුවක්. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. බැන්නම සසන කුණුහැල. මේක බැනිමක් නෙවෙයි සත්‍යයක්. සසන බේර ගන්න ඕනේ නම් විනයට ආපසු එන්න. ළමුන්ගේ ආරක්ෂාව ඉහළට බලයට නොවේ. සැබෑ භික්ෂුවන්ට සලකන්න කුණුහැල්වලට නොවේ. ඔයාට ඕනේ නම් තවත් වර්ෂ එකක් එකතු කරන්න මොකද හිතෙන්නේ? මේක ලියද්දි සදාචාරය සහ විනය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කළා. සැබෑ භික්ෂුවරුන්ට ගරු කරනවා. නමුත් තුසිතයන්ට එරෙහිව කතා කරනවා.